දෙවියන් වහන්සේට මහිමය වේවා. අදත් අලුත් දවසක දෙවියන් වහන්සේගේ වචනය අහන්න මාත් සමග එකතු වෙන්නා ඔබව යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. අපි අද බලන්න යන්නේ යාඥාව ගැන. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන යාඥාව මොකක්ද කියලා යේසුස් වහන්සේ එදා මිනිසයන්ට මෙන්න මෙහෙම කිව්වා. අපි බලමු මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳන්. තවද නුඹලා යාඥා කරන කල්හි වංචාකාරයන් කරන්නක් මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙන්න පිණිස ඔහු සිනගෝගල වලත් මන්සන්දි වලත් සිටගෙන යාඥා කිරීමට සතුටු වෙති. සැබවක් නුඹලාට කියමි. ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නමුත් නුඹ යාඥා කරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද දොර වසා රහසිගතව වසන නුඹේ පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් දකින නුඹේ පියාණන් වහන්සේ නුඹට විපාක දෙනසේක. තවද යාඥා කිරීමේදී අන්‍ය ජාතිකයන් මෙන් නිර්ර්ථක වචන කියාගෙන නොයන්න. ඔහු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති. එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට ඕමනා දේ කුමක්දයි උන්වහන්සේ දන්නාසේක. යේසුස් වහන්සේ දා මනුස්සයන්ට ලස්සනට කියලා දුන්නා කොහොමද මොකද්ද යාඥාව කියන්නේ කියලා. හරිද? යාඥාව කියන්නේ අපි ගොඩක්ම දකින්නේ යාඥාව එක සංස්කෘතික කාරණාවක්, එක යම් සීමාවකට කොටු වෙච්ච යම් චාරිත්‍රයකට කොටු වෙච්ච දෙයක් විදියට. හරිද? ක්‍රිස්තියානිය කියන්නේ මොකද්ද? ක්‍රිස්තියානිය කියන්නේ මිනිස්යා සහ දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය. හරිද? එහෙනම් මොකද්ද ක්‍රිස්තියානිය කියන්නේ? ලෝකේ පවතින තවත් එක් ආගමක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඒක තවත් එක් චාරිත්‍රාක් නෙවෙයි. ක්‍රිස්තියානිය කියන්නේ දෙවියන් වහන්සේ සමග පවත්වාගෙන යනා වූ සම්බන්ධතාවය. ඒක සම්බන්ධතාවය. හරිද? ඒක ආගමක් නෙවෙයි. මෙතන යේසුස් වහන්සේ යාඥාව ගැන විස්තර කරනවා. මුලින්ම මොකද කියන්නේ? මේ පරිච්ඡේදය කියවද්දී අපිට කාරණා දෙකකට වෙන් කරන්න පුළුවන් යේසුස් වහන්සේ යාඥාව ගැන කියන විදිය. යාඥාව වංචාකාරයෙන් මෙන් කරන්න එපා. හරිද? මොකද යාඥාව කියන දේ දෙවියන් වහන්සේත් එක්ක කතා කරන දේ. හරිද? යාඥාව කියන්නේ දෙවියන් වහන්සේත් සමග තබන්නා වූ කතා බහ. එමනම් මේ කතා බහ අපි කාටවත් පේන්න කරන්න යුතු දෙයක්. ඒක කවුරුත් බලන් ඉන්නවා කියලා අපි යාඥාව කියන දේ කරන්න අවශ්‍ය නැහැ. මොකද දන්නවද? ඒක මමයි දෙවියන් වහන්සේ. ඔබයි දෙවියන් වහන්සේ අතර තිබිය යුතු සම්බන්ධතාවය. තේරුණාද? අන්න ඒක තමයි යේසුස් වහන්සේ මෙතන පැහැදිලි කරන පළවෙනි කාරණාව. මොකද්ද? වංචාකාරයෙක් මෙන් කරන්න යන්න එපා. කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා දැන් කරන්නම ඕනේ කියලා ඒක අර යම් සංස්කෘතියකට යම් සංස්කෘතික කාරණාවක් චාරිත්‍රාක් විදිහට කරන්න එපා. ඒකට එක වෙලාවක් ඒ කියන්නේ මෙන්න මේ වෙලාවට තමයි සම්බන්ධ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක. එහෙම කියලා වෙලාවක් තියන්න එපා. හරිද? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම මොකද දන්නවද? අපි දෙවියන් වහන්සේත් එක්ක හැම මොහොතෙම සම්බන්ධතාවයෙන් ඉන්න ඕනේ. හරිද? අපි දෙවියන් වහන්සේත් එක්ක පවත්වන සම්බන්ධතාවය සංවේදී විය යුතුයි. මොකද දන්නවද? දෙවියන් වහන්සේගේ හඬ අහන්න නම් අපි සංවේදී වෙන්න ඕනේ. තේරුණාද? අපි සංවේදී වෙනවා කියන්නේ මගේ සිහිය දෙවියන් වහන්සේත් එක්ක තියෙනවා. තේරුණාද? මගේ සම්පූර්ණ නුවණ මගේ මනස දෙවියන් වහන්සේත් එක්ක තියෙනවා. මගේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක තියෙනවා. තේරුණාද? මම චංචල වෙලා හරියන්නේ නැහැ. මම නිශ්චල වෙලා දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙන්න ඕනේ. මම මොනවද කියන්නේ? උන්වහන්සේ මට මොනවද කියන්නේ? අනේ කාරණා දෙක ගැනම විමසිල්ලෙන් ඉන්න ඕනේ. තේරුණාද? මම මොනවද කියලා මම දන්නේ නැතුව මම ඔහේ වචන වගේ කියාගෙන ගිහිල්ලා අන්තිමට මම සද්ද නැතුව බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේ මට මොකද්ද කතා කරන්නේ? ඒකත් වැරදි. තව එකක් තමයි මට අවශ්‍ය කාරණාව මම කියනවා. මම යාඥාව හොඳට කරනවා. හරිද? දෙවියන් වහන්සේට කියන්න ඕන දේවල් මම හොඳට කතා කරනවා දෙවියන් වහන්සේට.
හැබැයි අන්තිමට මම දෙවියන් වහන්සේ මට මොකද්ද කියන්න යන්නේ කියලා මම සංවේදී වෙන්නේ. මම කියන්න ඕනේ ආඥාවේ වචන ටික ඒ වේගෙන්ම ඒ විදිහටම කියලා වචන සෙට් එකක් කියාගෙන ගිහිල්ලා දෙවියන් වහන්සේගෙන් කිසි විමසීමක් කරන්නේ නැතුව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් කියලා යාඥාව අවසන් කරනවා. තේරුණාද? අන්නේ දෙකම යන්නේ ක්‍රම දෙකම වැරදි. අපි යාඥා කරනකොට යේසුස් වහන්සේ මෙතන කියනවා වංචාකාරයන් මෙන් කරන්න එපා. එහෙනම් මොකද්ද? අපේ යාඥාව දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක විය යුතුයි. තේරුණාද? ඒක අපේ හදවතින් එන්න ඕනේ. ඒක අපේ ආත්මයෙන් එන්න ඕනේ. තේරුණාද? ආත්මිකව මම නැත්නම් මං ආත්මයට ඉඩ දීලා නැත්නම් මම ආත්මෙන් නෙවෙයි නම් ඉන්නේ. මගේ යාඥාවෙන්ම තේරෙනවා, මගේ යාඥා කරන ආකාරයෙන්ම තේරෙනවා මම මොන වගේ ආත්මික තත්ත්වයකද ඉන්නේ කියලා. තේරුණාද? මගේ යාඥාව හරි තත්ත්වෙද දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙන නම් මම දෙවියන් වහන්සේත් එක්ක හරි විදිහට සම්බන්ධ වෙන්න ඕන නම් මොකද දන්නවද? දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයන් වහන්සේ. ඒ ආත්මයන් වහන්සේට මගේ සම්පූර්ණ ආත්මයෙන් සම්බන්ධ වෙ යුතුයි. තේරුණාද? මගේ ආත්මය සම්පූර්ණයෙන් උන්වහන්සේට දෙය යුතුයි. මගේ ආත්මයෙන් කරන ආඥාව තමයි හරි ආඥාව. ඒක වංචාකමෙන් කරන ආඥාවක් නෙවෙයි. මොකද මගේ ආත්මයෙන් දෙවියන් වහන්සේත් සමග සම්බන්ධ වෙනවා. මොකද එළියේ ඉන්න මිනිස්සයාට පිටින් පේන මිනිස්සයාට පේන්න නම් මම ආඥා කරන්නේ ඒකේ ආඥාව වෙන්න බෑ. ඒක හරි ආඥාව වෙන්න බෑ. ඒක චාරිත්‍රාක් වෙනවා මගේ ජීවිතේ. තේරුණාද? මගේ ආත්මේ තියෙන්න ඕනේ, මගේ මනසේ තියෙන්න ඕනේ මොකක්ද දන්නවද? දෙවියන් වහන්සේ මගේ ආඥාව අහගෙන ඉන්නවද? දෙවියන් වහන්සේ මගේ ආඥාව අහනවද මේ වෙලාවේ? දෙවියන් වහන්සේ තමයි මගේ වචන අහන්න ඕනේ, මගේ ආඥාව අහන්න ඕනේ. මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දෙවියන් වහන්සේ. අන්න ඒ දේ තමයි, අන්න ඒ සිහියෙන් තමයි අපි ආඥා කරන්නේ. තේරුණාද? හරි. දැන් අපි කතා කරේ මොකද්ද? වංචාකාරයන් මෙන් කරන්න එපා කියලා යේසුස් වහන්සේ ඊට මනුෂ්‍යයන්ට තේරුම් කරලා දුන්න කාරණාව. දෙවෙනි කාරණාව තමයි යේසුස් වහන්සේ කියනවා නිරර්ථක විදියට වචන කියවගෙන යන්න එපා යාඥා කරන්නේ. ඒකේ මොකක්ද දන්නවද කියන්නේ? යාඥාව එක්තරා කටපාඩම් වචන වේලියක් වෙන්න බෑ. තේරුණාද? මගේ යාඥාව මම කටපාඩම් කරගෙන කරන දෙයක් වෙන්න බෑ. ඒක එන්න ඕනේ මගේ ආත්මේ. තේරෙනවද? ඒ ආත්මයෙන් හා සැබෑකමින් තමයි මම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මගේ ආඥාව එහෙමනම් කොහොමද තියෙන්න ඕනේ? නිර්වර්තක විදියට එකම වචනේ ආයෙත් කියන දේ නෙවෙයි. මගේ ආඥාව දිනෙන් දින අලුත් වෙන්නත් ඕනේ. මගේ ආඥාව වර්ධනය වෙන්නා වූ සම්බන්ධකමක් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරියේ. තේරෙනවද? අන්නේ කාරණා දෙක යේසුස් වහන්සේ ඉස්මතු කරලා මේ අවස්ථාවේ මේ මොහොතේ අපිට කතා කරනවා. මොකද්ද? පළවෙනි කාරණා මොකද්ද කතා කරේ යේසුස් වහන්සේ? වංචා කරන්න එපා යාඥා වෙලා. අරයා මන් දිහා බලාගෙන ඉන්න නිසා මට කරන්න වෙනවා. හරි. දෙවෙනි එක මොකද්ද? නිර්ර්ථක වචන කියන්න එපා යාඥාවෙන්. යාඥා කරන වෙලාවේ යේසුස් වහන්සේ කියලා තියෙනවා තව දැනක ඔයා ඉල්ලන්නේ මොකද්ද කියලා දැනගෙන කතා කරන්න. හරිද? නිරර්ථක වචන කියාගෙන ඉන්න එපා. මෙතන යේසුස් වහන්සේ කියනවා ඔවුන් නිරර්ථක වචන කියලා මම ඔවුන්ගේ ආඥාව අහගෙන ඉන්නවා කියලා ඔවුන් හිතන් ඉන්නවා කියලා යේසුස් වහන්සේ කියනවා. තේරුණාද? එහෙනම් යේසුස් වහන්සේ කැමති නැහැ නිරර්ථකයෙන්. ඒ කියන්නේ කිසි අර්ථයක් නැතුව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න එපා. දෙවියන් වහන්සේට නිකන් දෙවියන් වහන්සේත් සමග තියෙන සම්බන්ධකම නිකන් වචන දෙකක් වෙන්න බෑ. තේරුණාද? ඒ යාඥාව යන්න ඕනේ, සම්බන්ධකම පවතින්න ඕනේ ආත්මයෙන් සහ සැබෑකමෙන්. තේරුණාද? මන්ද යේසුස් වහන්සේ සැබෑව. යේසුස් වහන්සේ තමයි කොහොම සුද්ධ ආත්මයන් වහන්සේ. අන්නේ අපේ දෙවියන් වහන්සේට අපි කරන්න යන යාඥාව අපේ ආත්මයෙන් සහ සැබෑකමෙන් තියෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ අද කතා කරන වචනේ තමයි යන්නේ ඒක. අපිට මතක් කරලා දෙනවා හෝ පොඩ්ඩක් නවතින්න. සංස්කෘතියක් කරගන්න එපා මාත් එක්ක තියෙන සම්බන්ධකම. තේරුණාද? ඒ වගේ අපි කල්පනා කරලා බලමු පොඩ්ඩක් නැවතිලා පොඩ්ඩක් නිශ්චල වෙලා අපි සංස්කෘතියක්ද කරගෙන යන්නේ යම් චාරිත්‍රයක්ද කරන්නේ මේ ආඥාව කරනවා කියලා
නැත්නම් අපේ ආඥාව ඇත්තටම දෙවියන් වහන්සේ සමග තියෙන සම්බන්ධතාවයද කියලා පෞද්ගලිකව අපි සිතලා බලමු. යේසුවිට